ලංකාවේ අති බහුතරයක් විවාහකයන් අතර තිබෙන ඇතුළතින් විඳවන ඒත් කාටවත්ම කියන්න බැරි එක රහසක් තියෙනවා. ඒ තමයි සහකරු සහ සහකාරිය අතර තිබෙන නොගැලපීම. හොඳට මතක් කරලා බලන්න. ඔබ උදේ අවදි වෙන්නේ ඇය කෙරෙහි ලොකු ආදරයකින්. ඒත් ඒ වෙලාවට ඇය ඉන්නේ කුස්සියේ වැඩ, කාර්යාලයේ වැඩ, දරුවන්ගේ වැඩත් එක්ක ලොකු පීඩනයක. ඔබ ඇයට ලං වෙන්න හදද්දී ඇයට ඒක දැනෙන්නේ ලොකු කරදරයක්, ලොකු වදයක් වගේ. හැබැයි දවසේ වැඩ ඉවර වෙලා රැට ඇය ආදරයෙන් ලං වෙන්න හදද්දී ඔබට ඕනේ ඉක්මනට නිදා ගන්න විතරයි. මේක ඔබේ වරදක්වත් ඇයගේ වරදක්වත් නෙමෙයි. මේ තමයි ස්වභාව දහමේ තිබෙන පුදුම සාගත සෙල්ලම. ඔබ දන්නවාද ලංකාව සහ ලෝකයේ දික්කසාද සහ පවුල් ආරවුල් වලින් 80%කටම මුල මේ ටයිමින් ප්‍රශ්නය. අද අපි මයින්ඩ්ස්කයි තුලින් කතා කරන්නේ මේ පිටුපස තිබෙන විද්‍යාව සහ ඕනෑම කාන්තාවකගේ සිරුරේ තිබෙන ඇයව මානසිකව විවිධ විය හැකි රහසිගත ස්ථාන 5ක් ගැනයි. වීඩියෝ අවසාන වෙනකම් රැඳී ඉන්න. අද රෑ ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ වෙනවා නියතයි. මේක නිකම් ඔබේ බිරිඳ, ඔබේ ස්වාමියා ඉතින් හදාගත්ත ප්‍රශ්නයක්ද? නෑ, එහෙම නෙමෙයි. ලෝකේ ප්‍රසිද්ධ තරු පවා මේ ටයිමින් ප්‍රශ්නය නිසා තමන්ගේ විවාහ ජීවිතය අසාර්ථක කරගෙන තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් සුපිරි තරුවක් වන මෙල් බී වගේ අය තමන්ගේ විවාහයන් බිඳවැටීමට මේ කායික නොගැලපීම හේතු වුණා කියලා, ප්‍රධාන හේතුවක් වුණා කියලා විවිධ තැන්වල ප්‍රකාශ කරලා තියෙනවා. ප්‍රකට මනෝවිද්‍යාඥ ජෝන් ගොට්මන් කියන විදිහට සාර්ථක විවාහයකට ලිංගිකත්වය පමණක් ප්‍රමාණවත් නොවුනත් අසාර්ථක ලිංගික ජීවිතයකට පුළුවන් ඕනෑම ශක්තිමත් විවාහයක් විනාශ කරන්න. එස්තර් පෙරෙල් වැනි විද්වතුන් පවසන්නේ පිරිමියෙකුට ආශාව ඇතිවන්නේ ඔහුට අවශ්‍ය වූ විට පමණක් වුවත් කාන්තාවකට ඒ සඳහා මනස නිදහස් වෙන්න ඕනේ කියලා. ඇයි පිරිමින්ට උදේටත් කාන්තාවන්ට රැටත් මේ උත්තේජනය දැනෙන්නේ? විද්‍යාත්මකව බැලුවොත් පිරිමියෙකුගේ ලිංගික ශක්තිය පාලනය කරන ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය උපරිම වෙන්නේ පාන්දර 6ත් උදෑසන 9ත් අතර කාලය තුල. ඒ නිසයි පිරිමින්ට උදේට ස්වභාවිකවම මේ උත්තේජනය, මේ උනන්දුව වැඩිපුර දැනෙන්නේ. හැබැයි කාන්තාවකගේ සිරුර පාලනය කරන්නේ කොටිසෝල් කියන ආතති හෝමෝනය. ඒ වෙලාවට ඇයි ඉන්නේ පවුලේ වගකීම් එක්ක ලොකු සටනක ඇයි ඉන්නේ. ඒත් රෑ 9න් පස්සේ දවසේ වැඩ ඉවර වෙලා මනස නිදහස් වුණාම තමයි ඇගේ ලිංගික හෝමෝන අවදි වෙන්න පටන් ගන්නෙ. දැන් ඔබට තේරෙනව නේද? ප්‍රශ්නය තියෙන්නේ ආදරය අඩුවක නෙමෙයි, වෙලාවේ නොගැලපීමක් මත කියලා. දැන් ඔයා දන්නවා මේ ටයිම් ප්‍රශ්නය අනියම් සම්බන්ධතාවලට වාසි වෙන්නේ කොහොමද කියලා දැන් ඔයාට තේරෙනවා. මම ඒ ගැන කතා කරන්න යන්නේ. ඔයා බුද්ධිමත්ව හිතලා බලන්න. අනියම් සම්බන්ධතා ආරම්භ වෙන්නයි, විවාහ ජීවිතය දෙදරා යන්නයි මේ ටයිම් ගැටලුව කොච්චර දුරට බලපෑමක් කරනවද කියලා. අපි දැන් බලමු කාන්තාවකගේ සිරුරේ තිබෙන බොහෝ පිරිමින් නොසලකා හරින ඊ타ත්ම සංවේදී ස්ථාන 5.
මේවා හරියට අවබෝධ කරගත්තොත් ඇය ඔබට වෙන කවරදාටත් වඩා ආදරය කරાવી. අංක 1 පෙළ සහ කන් පෙදෙස්. කන පිටුපස සම ඊ타ත්ම සංවේදී ඊ타ත්ම තුනි. එහි ඇති සියුම් ස්නායු වග්‍ර පිබිදවීමට ආදරණීය හාතුවක් මුතු හාදුවක් ප්‍රමාණවත්. කවද්ද ඔබ අන්තිමටම ඔබේ බිරිඳගේ පෙළ සහ කන් ඊ타ත්ම සියුම්ව ආදරණීය විදියට සිපගත්තේ. ඊළඟට අංක 2 තොල්. නිකම්ම හාදුවක් නෙමෙයි. ඇගේ මුළු සිරුරටම දැනෙන ආකාරයට ආදරණීයව සිප ගැනීමක් මගින් මොළයේ ඩොපමයින් වැනි සතුටු හෝමෝන නිපදවනවා. අංක 3 භගමනීය. මේ ගැන කතා කරන්න ලැජ්ජ වෙන්න එපා. මේක තමයි කාන්තාවකගේ ලිංගිකත්වයේ කේන්ද්‍ර ස්ථානය. මේදී ඊටාම මෘදු සහ ඉවසීමෙන් කටයුතු කිරීම අනිවාර්යයි. අංක 4 පියයුරු. මේදී ඇතිවන උත්තේජනය නිසා ආදර හෝමෝනය වන ඔක්සිටොසින් ශ්‍රාවය වෙනවා. ඒකෙන් ඇය ඔබ කෙරෙහි දැඩිව බැඳෙනවා. අන්තිම එක අංක 5 කලවා ඇතුළත. මේක වැදනගෙන හිටියද? මෙය බොහෝ දෙනෙක් අමතක කරන තැනක්. ඒ ප්‍රදේශය ඍජුවම යන්න කලින් කලවා පිරිමැදීමෙන් ඇය තුල විශාල මානසික පෙර සූදානමක් ඇති වෙනවා. මතක තියාගන්න විවාහ ජීවිතය කියන්නේ නිකම්ම නිකන් ලිංගිකත්වය නෙමෙයි. ඒක අවබෝධය සහ කැපවීම මත ගොඩනැගෙන දෙයක්. මේ රහස් ඔබේ ජීවිතයට එකතු කරගෙන අදම ඔබේ සහකාරියට වඩාත් ආදරණීය වෙන්න උත්සාහ කරන්න. දැන් ඔයා දන්නවා ප්‍රශ්නය මොකක්ද කියලා. ඔබ දෙපළ අතර තිබෙන මේ ගැටලුව දැන් ඔයාලා සහයෝගයෙන් අවබෝධයෙන් මේක දේවල් කතා කරලා දෙන්නට දෙන්න අවබෝධයෙන් අනිවාර්යයෙන්ම විසඳ ගන්න ඕනේ. දෙන්නට දෙන්න විවෘතව මේ දේවල් අද ඉඳන් කතා කරන්න. ඒ වගේම හොඳ අවබෝධයකින් හොඳ ලිංගික ජීවිතයකින් සාර්ථක පෞල් ජීවිතයක් නැවත ආරම්භ කළ හැකියි. අපි මයිස්කයි නාලිකාවෙන් හැමදාම උත්සාහ කරන්නේ ඔබ මුහුණ දෙන මෙවැනි ප්‍රායෝගික ප්‍රශ්නවලට නිවැරදි විද්‍යාත්මක විසඳුම් ලබා දෙන්නයි. මේ වීඩියෝ වටිනවා කියලා ඔයාට හිතෙනවා නම් විතරක් ලයික් එකක් දාලා සහයෝගය දෙන්න. ඔබේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ජීවිතය දිනන්න මානසික නිදහස සොයන්න අදම මයින්ඩ් ස්කයි සබ්ස්ක්‍රයිබ් කරන්න.